ඉතින් ඔන්න අද රෑ වැඩ කරන්න පටන් ගන්න යන්නේ CMR වල මේ විදියට සීල් ටික ගහලා ඩොකියුමන්ට් ටික ඔක්කොම අත්සන් කරලා වැඩට යන්න ලෑස්ති වෙනවා. සෙජික් ඇප් එක තමයි මම වැඩිපුරම පාවිච්චි කරන්නේ. ඊට අමතරව අයිගෝ එක මේ දෙකම හොඳයි. සෙජික් ඇප් එකේ නම් ගොඩක් ඔන්ලයින් අප්ඩේට් තියෙනවා. මේ විදියට ඇප් දෙකම එකම ටැබ් එකේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් ගමන යන්න පටන් ගන්න හදන්නේ. ඊට පස්සේ බිගින් කන්ට්‍රි කරනවා. ඉතාලියෙන් වැඩ පටන් ගන්නෙ. ඉතාලියෙන් ඉඳලා මේ ගමන ප්‍රංශයට යන්න තියෙන්නේ. මේ ගමන ඉතාලියෙන් ඉඳලා ප්‍රංශයට කිලෝමීටර් 700කට ගෙට්ටු වෙන්න තියෙනවා. මේ ගමන ඉවර කරන්න පැය 10ක් වගේ යනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ ලෝඩ් එක බාන්න ඕන. මොකද මේක ටිකක් වටින ලෝඩ් එකක්. හැමදාම මේ ලෝඩ් එක හම්බෙන්නේ ගොඩක් වෙලාවට රැයට. ඉතින් ගොඩක් අය ටෝල් ගේට්ටු දැකලා නැහැ මේ තියෙන මේ වගේ ටෝල් ගේට්ටුව. මේ ඇවිල්ලා ඉතාලියේ ඉඳලා ප්‍රංශයට ඇතුල් වෙන උමග ෆර්ජිස් ටනල් එක. මේ ටනල් එකට යූරෝ 400ක් වගේ අය කරනවා. ඉතින් මේ ඇවිල්ලා අලුතෙන් හදපු කොටස ටනල් එකේ. වෙනදට අපි යන්නේ අනිත් පැත්තෙන්. ඒ කියන්නේ මේකේ වම් පැත්තෙන් අපි යන්නේ. මේ ඇවිල්ලා අලුත් කොටස. මේ උමග සම්පූර්ණ තියෙනවා කිලෝමීටර් 13ක්. කිලෝමීටර් 6.5ක් යනකොට එක පැත්තක් ඉතාලියට, ඉතුරු 6.5 යනකොට ප්‍රංශයට. මේ කොටස අලුතෙන් හැදුවේ. මීට වම් පැත්තෙන් තිබ්බ කොටස තමයි අපි ඉස්සර ගියේ. ඒකේ යන්නේ එක ලේන් එකයි එන්නේ එක ලේන් එකයි තියෙන්නේ. දැන් කොටස් දෙකකට තියෙනවා. අපිට යන්න වෙනම පැත්තක් තියෙනවා, එන්න වෙනම පැත්තක් තියෙනවා. රැට වැඩ කරන එක හරිම ලේසි. ට්‍රැෆික් එකක් නෑ. ගොඩක් දුර යන්න පුළුවන්. රස්සාවේ ලේසි පැති වගේම අමාරු පැතිත් තියෙනවා. ඉතින් මේ හැමදේම අපි විඳ දරාගෙන වැඩ කරන්න ඕනේ. මම නම් ගොඩක් ආසාවෙන් මේ රස්සාව හැමදාම කරන්නේ. ඉතින් මට හිතුණා රෑ වැඩ කරන එකක් සම්පූර්ණම විස්තරය ඉවර වෙනකම් ඔයාලට පෙන්වන්න ඕන කියලා. මේ උඹගේ කිලෝමීටර් 13 ඉවර කරලා මේ විදිහට තමයි උඹගෙන් එළියට එන්නේ. උඹගෙන් එළියට ආවම ගමන් ටිකක් ලොකු පල්ලමක් තියෙනවා. මම ඔයාලට පෙන්වන්නම් ඉස්සරහට යනකොට මේ පැත්ත පේනවා. ප්‍රංශයට ඇතුළු වුණ ගමන් රටේ හැම විස්තරයක්ම ගන්න පුළුවන් අපිට. ওই දකුණු පැත්තෙන් පේන්නේ පල්ලම. මේ මෑතකදී තින් මේ හරියට පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා. ලොකු ඩැමේජ් එකක් ආවා වාහනවලට. අනිවාර්යයෙන්ම වේග සීමා ෆලෝ කරන්න ඕනේ. පාරේ තියෙන හැම සයින් බෝඩ් එකක්ම ෆලෝ කරන්න ඕනේ. දැන් නම් ඉතින් පාන්දර ජාමේ වෙලා නිදිමත නම් පොඩ්ඩ එන වෙලාව. මම ඉස්සර ඉඳලම ආස කොහොමත් හවස් වරුවට වැඩ කරන්න. ඒක හරිම පහසුයි.